Hi. Good morning. අද අපි ඉන්නේ කොහෙද කියලා දැන් ඉතින් කියන්න බලන්න. දන්න ඕගොල්ලෝ අනිවාර්යෙන්ම. ඒ දවස්වල හරි ජනප්‍රියයි අපේ ලංකාවේ ලස්සනම තැන. අපේ පළවෙනි වතාව. අපි ආයේ පළවෙනි වතාව ඔරුවෙල්ල. ආවම නම් ඇත්තටම දුන හරිම මාර ලස්සනයි නේ. අනේ වන්දනේ සෝබාදාම හරි ලස්සනට ඒවා ලස්සනට තියලා. ඔව් දැන් ගාගෙන යටි. ලස්සනට තියලා. ඇත්තටම. හිතා ගන්න අමාරුයි. ලස්සනට ඒ ගල් ඒ විදියට ලස්සනට තියලා දෙනවා. ඉතින් අපි ස්තුතිවන්ත වෙන්න ඕන සෝබාදාමට. මේ වගේ ලස්සනට හදලා දුන්නාට අපිට. ඉතින් අපි අද ඉන්නේ උරුවෙල්ලේ. අපි ආවා උරුවෙල්ලේ අසිරිය විඳින්න. ඒ ගමම ෆොටෝස් ටිකක් ගහලා නේ ට්‍රැවල් එකක් ඔයාලට දෙන්න. ඔයාලා එක්කන් ආවල් වැඩ. ඔයාලා නම් ඇවිල්ලා ඉතින් අපිට කලින්. එහෙනම් ඉතින් අපි ට්‍රැවල් එක එන්ජොයි කරමු. අපි ලස්සන ෆොටෝ ටිකක් ගමු, ඩ්‍රෝන් ෂොට් එකක් එහෙම දාගමු. ඊට පස්සේ මේ අද රිවර්ස් ඩ්‍රෙස් පොඩක්. අපි ඒකම් ආසුත් එක. රයිට් මං කරන්නේ. මම ගල ෆොටෝ ටික වීඩියෝ ටික දාගමු. ඊට පස්සේ අපි තරම් නාන්න බැරිය. අපේ ඉන්නවනේ එක්කෙනෙක් නාන්නව බලාගෙන. එයා ඉන්නේ හරි අමාරුවෙන් නාන්න ඕනි කියලා. එහෙනම් යන් අපි. උරුවෙල්ලේට. ෆොටෝ ගහනවා වීඩියෝ කරනවා ඉවරයක්. එන ආසාවෙන් ඉන්නේ මෙයා මෙතෙන් දෙන්න. ඒක හරි ලස්සනයි යන්නේ. ඔව්. ෆොටෝ ෂූට් එකට දාලා ලස්සනයි. මේ විදිහට ඉන්න ලස්සනයි හැබැයි. සුටක් අද මොනවද කට්ටි වෙන්නේ. ඔව් කට්ටි. මේ අපි දැන් ඊට පස්සේ විසින් ෂූට් එක ගමු. නැගන් අපිට අන්තිමලා ඩ්‍රෝන් එක පොඩ්ඩක් දාගමු. අර හරි තරංග ඉන්නේ. අංගි ෆොටෝ ගන්න යනවා මට. අපේ යාළුවෙ පුතේ හම්බුණා. තානේ දන්නේ නැහැ මෙයා. ලස්සන යාළුවෙ. යාළුවා පොඩ මොන පෙන්නේ? Boleh kak? Ada masuk dulu ni.
ගල්ලි සම්ම මෙතන මාළස. ඔව් බහලා නාන්න පුළුවන්. ගැඹුරු නෑ ඒක. ගැඹුරක් නෑ. ගල් තියෙන නිසා ගැඹුරක් හතරක් ගොඩක් ඒ කියන්නේ හෙවනේ නාන්න ඕන. දැන් අවුව වෙලාවට පුංචි පූල් එකක් තියෙන හේවනේ. අන්නේ අම්මේ මරු වීඩියෝ එකේ සීගස්ලා හොඳට යනවා මේ ආයක පාටම එනවා මොන්ද එලාට මම වීඩියෝ එකක් ගත්තා ඔය හරිය ගල් හරියන නාන්න බෑ. ඒ කියන්නේ වතුර කැලත් වෙනවා වැඩිනේ. මෙයා නිකන් අර මේ කකුලක් වගේ සිංහ පාදයක්. ඔව්. මැකරල් කියන්නේ නැත්තම් තුන නෑ ගල් මාල්. මැකරල් කියන්නේ මලක්. මෙහෙම වතුර මඩ පාටයි හරි සුදු පාට සුදුකේ ක්ලියර් පාට මෙහි ලුණු ගතිය වැඩි. ඒ රැල්ල ගහන විදියත් වෙනස් නේ. එල්ල ගහන විදිය වෙනස්. මේ රැල්ල පාට ගහන- වෙනස්. ගහනවා ලුණු ගතිය ගොඩක් වැඩි. මේ රැල්ල අපේ ඇඟේ එළෙනවා ඒ රැල්ල අපේ ඇඟේ එළෙන්නේ නේ. අපි කොච්චර බෑ කොච්චර ඉතින් ආයි නිකන් මේ මූදේ නෑ වගේ තමයි. නිකන් මෙහෙම ගැසුවම යනවා. මේ එහෙම නෑ ඉතින් අපිට මේ මාක් අක්ක මරන්න අපි ගෙදර යන්නේ. ගෙදර යනකම් වැල්ල තියනවනේ. තව ඊළඟ ට්‍රිප් එකක් යනකොනුත් තියනවා වැල්ල. හරි ලස්සනයි හැබැයි. මාරු. මාර කාම් කරා. අද මෙයාගේ බිකිනි එක අපි ගත්තේ තායිලන්ඩ් වලින්. හරි දැන් ගත්තා ආලෝස් නම් දෙකිනේ. ඔව්. ඒක අද. දැන් මම අද මිරාගෙන තියෙන එක. ඔව්. මම දන්නේ නැහැ. දවසම මේ ඇදලා ඉරාගෙන ඒක. අයියෝ. ඉතින් ගොඩක් අය කිව්වා අපි ළඟදී අපි කරේ නෑ බීච් වීඩියෝ එකක් කරේ නෑ කියලා ඔන්න අපි ආවා. ඔව්. තායිලන්ඩ් බීච් වීඩියෝ කරපුවා තියෙනවා. ඒවා තාම එඩිට් කරේ නෑනේ. ඊට ඉස්සෙල්ලා මේක වැටෙනවා ඉතින්. ඒ වීඩියෝ ගොඩයි. ඔය විදිහට ගොඩක් ඉර තමයි. ඔරුවෙල්ලට ආවා අපි දැන් යන්න හදන්නේ නෑව ගොඩක් වෙලානේ පැය 4ක් විතර. ෆොටෝස් අරන් වීඩියෝ අරන් දැන් පෙඟිලා ඉන්නේ. දැන් බඩගිනි දැන් යන් මොනවායි බඩට දාගෙන ඊට පස්සේ අපි යන්. මඩ ගාවේ එන්නේ. වැලි එකයි